අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේදී ඔයගලට දකින්න ලැබෙන ප්‍රධාන ජල වහන රටාවල් 4ක් ගැන. භූගෝල විද්‍යාව හදාරන ඔයාට විශේෂයෙන් 1.50000 භූරූප ගැන කතා කරන ඔයාට නිතරම මේ වගේ ජල වහන රටාවල් ගැන කතා කරන්න හම්බෙයි, ජල වහන රටාවල් හමු වෙයි. ඒතකොට ප්‍රධාන ජල වහන රටාවල් 4ක් අපිට දකින්න ලැබෙනවා. ඒ තමයි මෙන්න මේ විදිහේ ජල වහන රටාව. මේකට කියන්නේ අරීය ජල වහන රටාව. ඊළඟට ජාලාකාර ජල වහන රටාව. ශාකීය වලයාකාර කියන ජල වහන රටාව. ඒතර අරීය ජල වහන රටාව සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නේ කඳුකර ප්‍රදේශයක මැද්දෙන් ආරම්භ වෙලා समस्त සිව් දිශාවටම පාහේ ව්‍යාප්ත වන පරිදි සිදුවන ජල වහන රටාවට අපි කියනවා අරීය ජල වහන රටාව කියලා. ලංකාවේ සාමාන්‍යයෙන් මධ්‍යම කඳුකරයේ කේන්ද්‍ර කරගෙන පවතින මෙන්න මේ විදිහේ අරීය ජල වහන රටාව සාමාන්‍ය ගංගා 103ක් විතර ලංකාව මධ්‍යම කඳුකරයේ වටා ලංකාව පුරා ගලා බහිමක් සිද්ධ වෙනවා. එතකොට අරීය ජල වහන රටාවක් නිර්මාණය කරමින් ඊළඟට දකින්න ලැබෙන ජාලාකාර ජල වහන රටාව සාමාන්‍ය කඳුකර ටිකක් අතිශය කඳුකර භූදර්ශනයක් සහිත ප්‍රදේශවල දකින්න ලැබෙන ජල වහන රටාවක්. එතකොට මේ ජල වහන රටාව දකින්න ලැබෙන්නේ තරමක් ආයතගාමී සහ තීරයක් නිම්න ඔස්සේ ජල වහනය සිදු වෙමින් සාමාන්‍යයෙන් ජල වහන රටාව නිර්මාණය වෙනවා නිකන් කොටු දැල් රටාවකට. දැන් ඔබට පේනවා ඇති දැන් මෙහෙම ප්‍රධාන නිම්නයක් යනවා. මේ ප්‍රධාන නිම්න වලට අපි කියන්නේ ආයතගාමී නිම්න කියලා. කඳු වැටි වලට සමාන්තරව දිවෙන නිම්න මේ තියෙන කඳු වැටි. ඒ කඳු වැටි වල සමාන්තරව දිවෙන නිම්නය තමයි ආයතගාමී නිම්නය. ඊට පස්සේ දෙපස කඳු වැටි වල ඉඳන් ආයතගාමී නිම්නයට හරියට එල්ලුවා වගේ ලම්බකව නිම්න එකතු වෙනවා. අපි ඒ නිම්න වලට තීරයක් නිම්න කියලා කියනවා. එතකොට මේ විදිහට ආයතගාමී සහ තීරයක් නිම්න වලින් සමන්විත වන ජල වහන රටාවට අපි කියනවා ජාලාකාර ජල වහන රටාවක් කියලා. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ඔය බටහිර මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ඊළඟට නිරිත බෑවුමට ආසන්නව එන්න ප්‍රදේශවල කඳුකර ප්‍රදේශවල මෙන්න මේ වගේ ජාලාකාර ජල වහන රටාවක් දකින්න ලැබෙනවා කියන එක සනාථ වෙලා තියෙනවා. ඊළඟට වලයාකාර ජල වහන රටාව තරමක් දුර්ලභ ජල වහන රටාවක්. මේක සිද්ධ වෙන්නේ කඳුකර ප්‍රදේශයකින් අතුගංගා එක්කර ගනිමින් කඳ වටා හෝ අර්ධ කවාකාරව සිදුවන ජල වහන රටාවක් තමයි අපි මෙන්න මේ කියන වලයාකාර ජල වහන රටාව අඳුරගන්නේ. එතකොට සාමාන්‍ය ශ්‍රී ලංකාවේ සමස්තයක් විතර මහවැලි ගංගාව පදනම් කරගෙන නිර්මාණය කරලා තියෙන මෙන්න මේ විදිහේ වලයාකාර ජල වහන රටාවක්. ඊළඟට ශාකීය ජල වහන රටාව. ශාකීය ජල වහන රටාව කිව්වහම අපිට බොහොම සරලයි පැහැදිලි අඳුරගන්න. සාමාන්‍ය ශාකයක අතු බෙදී යන අන්දමට එහෙම නැත්නම් ශාකයක අතු විහිදෙන අන්දමට සිද්ධ වෙන ජල වහන රටාවක් තමයි අපි ශාකීය ජල වහන රටාව කියලා කියන්නේ. එතකොට ප්‍රධාන ගංගා වලට අතු ගංගා නිකන් ශාකයක අතු විහිදෙන්නා වූ ආකාරයකින් සම්බන්ධ වීමක් වෙනවා. සාමාන්‍යයෙන් තරමක් උස් නොවූ තැනිතලා මද බැවුම් ප්‍රදේශවල වගේ මෙන්න මේ ශාකීය ජල වහන රටාව අඳුර ගන්න ලැබෙනවා. ඉතින් ඔන්න ඔය හතර තමයි වාඩ නිතරම 1.50000 සිතියම් වල කතා කරන ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජල වහන රටාවල් හතර බවට පත් වෙන්නේ. Do you love me, Matthew?